ජපානයේ නිවීගිය ගිනිකන්දක් මත පිහිටි සුන්දර ආවාටයක් තුළ ගම්මානයක් සාදාගෙන ජීවත්වන මිනිසුන් පිරිසක් ගැන ජපානය ඕගශීමා දූපතින් වාර්තා වෙනවා. දූපත් විශාල ප්‍රමාණයකින් සමන්විත රටක් වෙන ජපානයට අයත් කුඩා දූපතක් වන ඕගශිමා දූපත් පිහිටා ඇත්තේ පිලිපීනයට ආසන්න ජපාන මුහුදෙයි. ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 358ක් දුරින් පිහිටා ඇති මෙම දූපත මීට වසර ගණනාවකට පෙර තිබිලා තියෙන්නේ මුහුදේ මැද්දේ පිහිටි ගිනිකන්දක් විදියටයි. එහෙත් පසුකාලීන මේ ගිනිකන්ද නිවිලා ගිහිල්ලා මේ භූමියේ සරුසාර විදියට ගස්වැල් වැවීම ආරම්භ වෙලා තියෙනවා. මේ ගිනිකන්ද 1780 වසරේදී තමයි අවසන් වතාවට සක්‍රිය වෙලා තියෙන්නේ. ඉන් පසු මෙම ගිනිකන්ද සාමාන්‍ය කන්දක් බවට හඳුනාගත් මිනිසුන් ඒට සමීප වුණේ මීට වසර 50කට විතර පෙරයි. ඒ අනුව අද වන විට 200ක පිරිසක් මෙම සුන්දර ගිනිකන්ද මැද පිහිටි ගම්මානයේ වාසය කරනවා. මෙම ගිනිකන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 400ක උසකින් පිහිටා ඇති අතර ඒ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1.5ක් පමණ වෙනවා. මේ ගම්මානයේ මැද්දේ ජීවත් වෙන ගම්වාසීන් සාම්ප්‍රදායික සරල ජීවිතයක් ගත කරන අතර එහි නවීන තාක්ෂණයේ භාවිතා වෙන්නේ ඉතා අල්ප වශයෙන්. ඒ මේ සුන්දර භූමිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මේ අපූර්ව ගිනිකඳු ගම්මානයේ නැරඹීම සඳහා සංචාරකයන් පැමිණෙන අතර ඔවුන්ට මේ ගම්මානයේ ගුවනේ සිට නැරඹීම සඳහා විශේෂ හෙලිකොප්ටර් සේවයක් මෙම දූපත තුළ ආරම්භ කරලා තියෙනවා. එසේම දූපත වටා ගමන් කිරීමට සාම්ප්‍රදායික ජපන් යාත්‍රා යොදවලා තියෙනවා. කෙසේ වෙතත් මේ නිවීගිය ගිනිකන්ද කලින් කලට හිමෙන් වැසී යන අතර ඒත් කඩිනමින් එය යථා තත්ත්වයට පත්වෙනු ලබනවා. මේ අතර මේ සුන්දර භූමිය පිළිබඳව මෑතකදී පරීක්ෂණයක් කරපු පරීක්ෂකයන් පවසන්නේ මෙම ගිනිකන්ද තාමත් අක්‍රිය වී නොමැති බවයි. එය ඕනෑම මොහොතකදී නැවත ශක්‍රිය විය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා. එහෙත් මෙහි වාසය කරන ගම්වාසීන් දැඩි විශ්වාසයකින් සිටින්නේ මෙම ගිනිකන්ද යලි කිසිදා සක්‍රිය නොවන බවටයි. ඒ වගේම තමයි කිසිදා මේ අපූර්ව සුන්දර ගිනිකඳු ගම්මානය හැර නොයන බවටත් ඔවුන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ ගිනිකන්දක් මැද ජීවත් වෙන මේ අපූර්ව ගම්වාසීන් ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අරුම පුදුම වීඩියෝ හැමදාම බලන්න අපගේ විශ්වවිචාරිකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.